අයිබෝ හොඳ කට්ටිය ඉතින් ඉන්නවද? ඉතින් අද මම කරන්න යන්නේ මෙන්න මේ DJI Nano එකේ ටෙස්ටිං ටික. ඉතින් කම්පෙයාර් කරලා බලමු. ඊළඟ මේකේ වීඩියෝ ක්වලිටි එක කොහොමද කියලා බලමු. ලයිට්ස් වලට කොහොමද හැන්ඩල් වෙන්නේ කියලා බලමු. කොච්චර පරාසයක් අපිට මේකෙන් කවර් කරන්න පුළුවන්ද කියලා බලමු. ඒ වගේම අපි බලමු මේකට අවිලා තියෙන එක ගැජට්ස් ටිකක් මේකේ මේ පැකේජ් එකේ ඒවා කොහොමද යූස් කරන්නේ ඒ ටික ඔක්කොම බලමු. බලන ගමන් අපි බලමු මේක කියන තරම් හොඳයිද නැත්නම් DJI Pocket 3 එක මීට වඩා හොඳයිද මොනවාද මේකේ තියෙන වාස් අපි හැමදේම බලමු. මේක තමයි පළවෙනි එක. ඒක තියෙනවා මේ බෙල්ලට දාන්න තියෙන ගැජට් එක. බෙල්ලට දාලා ඔබ දාගත්තා නම් එතන සෙට් වෙනවා. ඊට පස්සේ කැමරා එක අරගෙන ඕන කැමරා එක ගලවලත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම ගහන්නත් පුළුවන්. තමයි කැමරා එක ගලවලා ඔය විදිහට ගහන්නත් පුළුවන්. මේක ගන්නම ඕනේ නැහැ. මේ අපිට නිකම්ම එහෙම යන ගමු. ඒ විදිහට එන ගමු. මෙහෙම ඔතෝ මේ වෙනවා ඒක. ඒක සෙට් වෙනවා. හැට් එකකට ගහ ගන්න තියෙන එක. එතකොට මෙහෙම. මේකට මේකත් අපිට යූස් කරන්න පුළුවන්. මේ විදිහට. මේක මෙතනින් මේ කැලලට මෙහෙම ගහගෙන ඊපස්සේ මේක මෙතනට යූස් කරන්න පුළුවන්. ඊපස්සේ මේක උඩ පල්ලහා කරවන්න පුළුවන්. ගත්තොත් මෙහෙම ඕනනම් මෙහෙම තියාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් මෙහෙම තියාගෙන යන්න පුළුවන්. අවශ්‍ය නම් මෙහෙම තියාගෙන යන්න පුළුවන්. ඒතකොට අහස පේන්නේ. එහෙමත් නැත්නම් අවශ්‍ය නම් මේ කැලල ගලවලා මෙහෙම තියාගෙන යන්න පුළුවන්. එතකොට තනිකර අපේ මූණත් එක්ක ඒ ටික තමයි පේන්නේ. මම හිතන්නේ මෙන්න මේ වගේ වීලොග් එකක් කරගන්න ඕන. එහෙම කරන්නත් පුළුවන්. ඒ තමයි මේකත් කැමරාත් තනිකර ගහ ගන්න පුළුවන්. ඒ වගේම මෙහෙම තියෙන්නේ. අපිට ඕන නම් මේක මෙහෙම නිකන් තියන්න පුළුවන්. හරිද? ඒක ඔතන ඔහම තියලා අපිට මේකෙන් බලා ගන්න පුළුවන් කොහෙද පේන්නන්නේ කියලා ඒක. තේරෙනවද? ඊට පස්සේ බලාගෙන අපිට මෙතනින් ස්ටාර්ට් කරන්න පුළුවන් රෙකෝඩින් එක. ඔතනින් පේනවා ඔක්කොම රෙකෝඩ් මේක තියාගෙන බලන්න පුළුවන්. මේ ඔක්කොම ගැජට් මේ නැනෝ එකත් එක්ක එන එක. හරිද? මේ නැතුව මේ පිටින් ගත්ත ඒවා නෙවෙයි. මේක දෙන හොඳම තියෙන මේක. කරන්න පුළුවන් රේට් එක ගිහලා අරක එතන ඔන් කරලා තමයි යන්නේ. කියන්නේ මේක DJI නැනෝ එක අපේ රිමෝට් කන්ට්‍රෝල් විදියට භාවිත කරන්න පුළුවන්. අරක මෙතනින් ඔන් කරලා තමයි යන්නේ. මම මේකට දැන් උන දෙකම වැඩ. ඉතින් දෙකෙන් පතා ගන්න මෙන්න මේ වගේ දෙයක් තමයි පේන්නේ ඔකට. හරි. හැබැයි අද ප්‍රොජෙක්ට් යනකොට මොකද කියලා ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ අපි DJI Pocket 3 එක ගත්තොත් මම එහාට යනකොට ඒක මම ට්‍රැක් කරනවා. මම යන මූවමන්ට්ස් ඔක්කොම ට්‍රැක් කරනවා. හැබැයි DJI Nano එක ගත්තොත් ඒක ස්ටැටික් විදියටම තියෙනවා. ඒක මූව් වෙන්න බෑ. මොකද ඒක නිකන් කැමරා එකක් විතරයි. ඒකේ gimbals මොකුත් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට vlog එකක් කරනකොට මේ වගේ මූවමන්ට්ස් ට්‍රැක් කරගන්න ඕන නම් ඔයගොල්ලන්ගේ හොඳම ඔප්ෂන් එක තමයි Pocket 3 එකට යන එක. එහෙම නැතුව ඔයගොල්ලෝ රිවිව් කරනවා නම් එහෙම නැත්නම් ඔයගොල්ලන්ට වොකින් වීඩියෝස් වගේ කරන්න ඕන නම් සහ ස්ටැටික් විදියට ඔයගොල්ලන්ට වීඩියෝ එකට මුණ දීලා කරන්න ඕන නම් ගොඩක් දුරට නැනෝ එක හොඳයි කියලා තමයි හිතෙන්නේ.
ඉතින් ඊළඟට මම ගියා මේ දෙක කම්පෙයාර් කරන්න. ඒ දෙක එකම තැන ගහලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එක පැත්තක තියෙනවා Pocket 3 එකේ වීඩියෝ ෆුටේජ් එක, අනිත් පැත්තේ තියෙනවා Nano එකේ ෆුටේජ් එක. ඉතින් මේ කිසිම දෙයක් මම ෆිල්ටර්ස් මුකුත් දාන්න නැතුව තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද වීඩියෝස් ක්වොලිටි එක කොහොමද කියලා. සහ ඩීටේල්ස් කොහොමද පෙන්වන්නේ කියලා. සයිඩ් බයි සයිඩ් මම කම්පෙයාර් කරලා තියෙනවා. ඉතින් ගොඩක් දුරට නැනෝ එකේ බ්‍රයිට්නස් එක පොඩ්ඩක් වැඩි වුණාට ගොඩක් ඩීටේල්ස් පෙන්වනවා කියලා පේනවා Pocket 3 එකේ. ඊළඟට මේ නැනෝ එකේ තියෙන හොඳම දේ තමයි අපිට වෙන කිසිම ආධාරකයක් වෙන කිසිම ගැජට් එකක් නැතුව මේක අපිට පුළුවන් පාරේ යන ගමන් උනත් මොකක් හරි මෙටල් වලින් හදලා තියෙන දෙයක් දැක්කොත් ඒකේ මේ කැමරා එක ඇටච් කරලා අපේ වීඩියෝ ෆුටේජ් එක ගන්න පුළුවන්. දැන් අර මම මේක කරනවා වගේ මෙතන මම ඇටච් කරලා මට පුළුවන් වීඩියෝ ෆුටේජ් එක අරගන්න. මෙතන ඉඳන් වීඩියෝ එක කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අතන ගාලා තියෙනවා. කිසිම මේ මැග්නටික් වෙන ගැජට් එකක් ඕනේ නැහැ. ඒකෙම තියෙනවා මේ මැග්නටික් ෆීල්ඩ් එක. එතකොට අපිට ඕන තරක මැග්නටික් ෆීල්ඩ් එකක් දුන්න ඕන තැනක ඔක නැහැ. ඒක දාලා තමයි මේ වීඩියෝ එක ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ගොඩක් වෙලාවට ඉතින් අර කොහේකට චංගුවක් එන්නක් දෙන්නම්. DJI battery කොහොමද තියෙන්නේ? මොන මේ වෙනම කැලලක් තියෙනවා. ඒ කැලල අරගෙන තමයි. හැබැයි අර මේකේ තියෙන හොඳකම තියෙන්නේ මේකේ අර active face tracking තියෙන මම හැරහැර ගත්තට මට බලා ගන්න පුළුවන්. කැමති. බලමු මේ දෙකේ කොහොමද කියලා වෙනස්. ඉතින් එකම තැන කොහොමද කියලා පේනවා. මේ තියෙන්නේ මම ඔස්මෝ නැනෝ එකෙන් ගත්ත වීඩියෝ ෆුටේජ් එකක්. මේක ස්ටේබිලයිස් ඔන් කරන්න කලින් එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති ස්ටේබිලයිස් ඔන් කරන්න නැතුව සෙටින්ග්ස් වලින් හදන්න නැතුව ගියොත් කොහොමද කියලා ඔයගොල්ලන්ගේ ෆුටේජ් එක පේන්නේ. මෙන්න මේ වගේ පේන්නේ. පොඩක් ගන්න දෙයක් නැති වෙනවා. මේ සේම් ෆුටේජ් එක ස්ටේබිලයිස් ඔන් කරලා ගියාම කොහොමද කියලා පේන්නේ. මේ තියෙන්නේ චෙස්ට් එකට මම ඇටච් කරලා තියෙන වෙලාවේ. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ස්ටේබිලයිස් ඔන් කරලායි ඔන් කරලා නැතුවයි කොහොමද කියලා. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම චෙස්ට් එකට ඇටච් කරලා මේ ඔස්මෝ නැනෝ එක නිකන් ඇවිදිනකොට මොන වගේ ෆුටේජ් එකක්ද එන්නේ, කොයි වගේ ක්වොලිටි එකක්ද ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කියලා. මේක කිසිම එඩිට් එකක් කරන්න නැතුව ආපු ෆුටේජ් එකක්. ඉතින් එතකොට සාමාන්‍යයෙන් මොනවා ප්‍රශ්න තියෙනවා නම් අපිට එඩිට් කරනකොට බලා ගන්න පුළුවන්. ඉතින් නෝමල් ඇවිදිනකොට අපි චෙස්ට් එකේ ඇටච් කරගෙන ඒ ක්වොලිටි එක ගැන අතරම සෑහීමකටපත් වෙන්න පුළුවන් මේ කැමරා එකේ. මොකද අපේ හෑන්ඩ්ස් දෙක ෆ්‍රී තියාගෙන අපිට ෆුටේජ් එක ගන්න පුළුවන් නිසා ඉතින් මේ වගේ කැමරාවක් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ පේන ක්වොලිටි එක ගැන සෑහීමකටපත් වෙන්න පුළුවන්. හැබැයි අර අපි DJI Pocket 3 එකෙන් ගන්න වීඩියෝ එකේ ක්වොලිටි එක මීට වඩා ගොඩක් වැඩි කියලා තමයි, يعني ක්වොලිටි එක ගොඩක් වැඩි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් මේකේ තව ටෙස්ටිං වගේක් තියෙනවා. මම ඒ ටිකත් එක්ක ඊළඟ වීඩියෝ එකකින් හම්බෙන්නම්. එහෙනම් ඔක්කොටම ජය වේවා.